කඩ මිනිහක් තියෙන්නේ අද ඔෆ් රෝඩ් capable මුලින්ම මේ ක්‍රොසින් එක මේක අව කියලා දිනවා ආයෙත් ඒවා තමයි ආයෙ කියන්නේ. ඌ එක ක්‍රොස් කරනවා නම් මුලින්ම කෙලින්ම විදි තියෙනවා දෙක තුනක් තියෙනවා. ලේසිම විදිය කෙලින්ම ක්‍රොස් කරන එක කරනවා. කෙලින්ම ආවා. ඕක තමයි මේ සේෆ් විදිය. හැබැයි මෙහෙම යනකොට ඉස්සෙල්ලා ක්ලයිම්බ් එක ගිහිල්ලා මෙහෙම දැනගන්න ඕනේ මෙතන මේ මොනවද කන්ට්‍රෝල් ගන්න තියෙන්නේ. පළවෙනි එක මෙහෙම ගිහිල්ලා හරි යන්න බෑ වගේ වෙනවද මෙහෙම වුණාත් එක හරි අවුලක් නැහැ. ජම්ප් එකක් ගන්න ඒක නවත හරියට කන්ට්‍රෝල් කරගන්නේ මෙහෙම යද්දි කෙලින් ඉස්සරහ උඩින් බලාගෙන යන්න බලන් යන්න ඕනේ මෙතන මේ සයිඩ් මීටර් එකේ යටින් බලාගෙන යන්න ඕනේ යටින් ගිහිල්ලා මේ හරිය එනකොට අපිට මෙතන පේනවනේ මේක මේ පැත්තෙන් බලනකොට මේ රිජ් එක පේනවනේ රිජ් එක ගාවට එනකොට රිජ් එක ඇවිල්ලා රිජ් එකනේ අපේ ඇඟ ගාවට වගේ එනකොට ඇක්සිලරේටර් එක ඇඳාරියා නම් මේ එතකොට හරියට මාර එන ස්පීඩ් එකට ගිහිල්ලා එන්ජින් එක වැටෙනවා අනිත් පැත්තට එන්ජින් එකේ ඉන්නේ බර තියෙන්නේ හරියටම ගන්න ඕනේ. සමහරවිට ඕක ඇටැක් කරන්නේ මේ එන්න ඕනේ මෙහෙම. මේ පැත්තෙන් එන්න ඕනේ සමහර වෙලාවට මෙහෙම. මෙහෙමනේ මේ අතට එන්න ඕනේ මෙහෙම આવොත් වෙන්නේ. ඊට පස්සේ මෙහෙමනේ යන්නේ. ඊට පස්සේ වෙන්නේ මෙහෙම. අනිත් පැත්තට වැටෙනවා. ඊට පස්සේ මෙහෙම ආවට පස්සේ වාහන දාගන්න බෑ මේ රිජ් එක උඩ. රිජ් එක උඩට දාගන්න නැතුව දාපු ගමන් වෙන්නේ අනිත් පැත්තට යනවා එක්කෝ. මේ හොම් බැලනවා කියලා අතව ඇක්ෂන් හදා ගන්නවා. එහෙද කරන්න ඕනේ. එන්න ඕනේ මේ පැත්තට. මෙහෙම එන්න හොඳ නැහැ. මෙහෙම එනවනම් ඒ කියන්නේ ඒක ආයෙ ඊට පස්සේ try කරන්නවත් හොඳ නැහැ. කෙලින්ම කපා ගත්තා. පහළට ගියා. ඔක හොඳට මතක තියාගන්න ඕනේ. ඔක දැන් මෙහෙත් නෙමෙයි. මෙහෙට ලොකු ඒවත් නෑ. දැන් සුවයහන් හරි එහෙම යනවනම් අනිවාර්යයෙන්ම ස්විච් එක ගත්තී මේ මෙන්න මෙහෙම එන්න ඕනේ. ඕක මේ වැදගත් එකක්. අනික් එක ක්ලයිම්බ් වල දැන් හිතන්න ඔහොම යනවා කියලා. ඊළ දැන් ඔයාලට හිතනවා නම් මේ හරි මේ දැන් යන්න මේ පවර් එකක් නැහැ කියලා. එතකොට කරන්න ඕනේ එහෙමම කපා ගත්තා පහළට. ආයෙ try කරන්නවත් හොඳ නැහැ. මෙහෙම ඩ්‍රිෆ්ට් කරන් යන්න හොඳ නැහැ. ඔක මේ ඩේන්ජරස් සීන් එක. ඊළඟට මේ අනික වාහනේ දැන් හයි ක්ලයිම්බ් වල දැන් මේක කැප්චර් ක්ලයිම්බ් එකක් කියන්නකෝ. කොහොම ඇවිල්ලා මෙන්න මෙතනදී වාහනේ නවත්ත ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ අන්තිම මොහොත වෙනකන් ඉන්න හොඳ නැහැ මේ වාහනේ හරව ගන්න. ඒ කියන්නේ ඇවිල්ලා දැන් අපිට තේරෙනවනේ වාහනේ කොච්චර පවර් එකක් තියෙනවද කියලා. එතකොට අර ටර්න් එක ගන්න පවර් එකක් ඉතුරු කර ගන්න ඕනේ. මෙතන ගිහිල්ලා මෙහෙම නවත්ත ගත්තොත් එහෙම ඊට පස්සේ ඉන්න මේ ඕක එන ඩේන්ජරස් සිටුේෂන් එකක්. ඉතින් අර මේ පවර් එක තියාගන්න ඕනේ. යූටර්න් එක ගහගන්න. ඊගා අනික් එක වැදගත්ම දේ මෙන්න මේ හරියට. මේ ටර්න් එක ගත්තට පස්සේ මෙන්න මේ හරියදී හොඳට පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ හරිය තමයි ඩේන්ජරස් වෙන්නේ. සීන් එක ෆිස්ටේල් වෙන්න බලනවානේ. මෙන්න මේ හරියදී වාහනේ හොඳටම කන්ට්‍රෝල් කරගන්න ඕනේ. වාහනේ මෙහෙම යන්න දෙන්න හොඳ නැහැ. පස්ස පැත්තට එන්න දෙන්න හොඳ නැහැ. ඒක මෙහෙම වුණොත් මේ පෙරලෙන්න බලන්නේ මේ වංගුව ගත්තට පස්සේ මෙතනදී කන්ට්‍රෝල් කරන්න ඕනේ හරියටම. ස්ටියරින් එකයි ට්‍රොටල් එකයි කන්ට්‍රෝල් කරලා හරි කෙලින් එන්න ඕනේ මේ පහළට. ෆිස්ටේල් වෙන්න දෙන්න හොඳ නැහැ. ඒකයි. ඔය ටික තමයි තියෙන්නේ. ඒක ඉතින් රේඩියෝ කමියුනිකේෂන් ඒ විදිහට මේ මම පොඩ්ඩක් යන්න. මේ 300 නේ. 300 order එක. මම හරියම ආයෙත් කියන්නම්. චිත්තක පිටිපස්සේ ජෙරමි. After Jeremy is Shafraz. After Shafraz Jenuka. After Jenuka Maxi.
After Maxi Ramesh, after Ramesh Kevin, then me. Just remember the guy in front of you. Okay. Hey, Kevin. Come on. What do you get to when I do for you? Kenyan never go.